CapCut Pro features එක කොහොමද අපි වීඩියෝ එකක් ෆ්‍රී හදාගන්නේ අද කතා කරන්න යන්නේ ඒ ගැන channel එක subscribe කරන්න අපි යමු වීඩියෝ එකට හරි guys මම CapCut open කරගෙන තියෙන්නේ අපි යමු new project එකකට new project එකට ආවම guys මෙතනින් මට උඩින් පෙන්නනවා Pro වලට join වෙන්න කියලා. ඒ කියන්නේ මගේ Pro version එක නෙවෙයි තියෙන්නේ free version එක තියෙන්නේ. ඒ නිසා මෙතනින් පෙන්නනවා Pro වලට join වෙන්න කියලා. හරි මම මුලින්ම photos ටිකක් add කරගන්න පොඩි වීඩියෝ එකක් හදලා පෙන්නන්න. photos 3ක් වගේ දාලා වීඩියෝ එකක් හදලා පෙන්නන්න. හරි guys මම photos 3ක් add කරගත්තා. මම මේකට දැන් add කරනවා Pro features ටිකක්. මේ diamond mark එකකින් පෙන්නන්න guys. diamond mark එකකින් තියෙනවා Pro version එකේ diamond mark නැති ඒවා free version එකේ. මම මේ Pro version එකේ තියෙන ටිකක් මේකට add කරගන්නම්. හරි guys මම Pro version එකේ තියෙන effect ටිකකුයි transaction එකකුයි දාගත්තා වීඩියෝ එකට හදන එකට. ඊට පස්සේ අපි මේක export කරන්න යද්දි මෙතනින් export දෙන්නේ නැහැ. Pro version එකට join වෙන්න කියලා කියනවා. ඊට පස්සේ මම මෙතනින් back to edit වලට යනවා. ඊට පස්සේ guys මේ ඔක්කොම අපි හදපු ටික select කරලා right click කරලා create compound click කරන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොම compound clip එකක් විදියට හැදෙනවා. ඊට පස්සේ ආයෙත් right click කරලා pre-process compound click කරන්න ඕනේ. ටිකක් දිග වීඩියෝ ගන්න චුට්ටක් වෙලා යනවා මේකට guys. දැන් මම පොඩි වීඩියෝ එකක් ඉඳලා pre-process වෙනවා ඉක්මනට. අපි අද වීඩියෝ එක pre-process වෙලා තියෙන්නේ. ඊට පස්සේ guys Windows plus R press කරලා ඔයා යන run වලට ගිහිල්ලා app data කියලා type කරලා okay කරගන්න. ඊට පස්සේ මෙතනින් folder ටිකක් එනවා. එතනින් යන්න local folder එක ඇතුළට. මෙතනින් නෝ තෝරගන්න CapCut folder එක. මෙතනින් යන්න user data වලට. මෙතන තියෙනවා project කියලා folder එකක්. අපි හදන project වලට හදන folder එක තියෙනවා. මෙතනින් යන්න guys com.lv editor draft කියන එකට. ඊට පස්සේ මෙතන තියෙන guys අපි මෙතෙක් කල් කරපු project ටික. ඊට පස්සේ මම යනවා CapCut වලට. මෙතනින් බලාගන්න උඩින් guys මෙතනින් තියෙනවා rename එක. අපි හදන project එකේ rename එක මෙතන තියෙනවා. මගේ තියෙන්නේ 0.108 වරහන් ඇතුලේ 1. මම යනවා folder එකට. 108 මේ තියෙන්නේ මම හදපු project එක. ඒක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළේ තියෙන resources folder එක. ඒක ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන folder තුනක් මෙතනින් යන්න ඕනේ combination ඇතුළට. එතකොට අපි අර pre-process කරපු වීඩියෝ එක මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ guys අපි මෙතන මේක අපි drag කරලා දා ගන්න ඕනේ CapCut එකට. හරි guys අපි ඒක drag කරලා දාගත්තා මේ තියෙන වීඩියෝ එක. ඊට පස්සේ අපි කලින් pre-process කරපු එක delete කරගන්න ඕනේ. ඊට පස්සේ guys මෙතන තියෙන අපිට drag කරලා දාගත්ත වීඩියෝ එක
ඊට පස්සේ මෙතනින් ඔයාලට ලේසියෙන්ම එක්ස්පෝර්ට් දෙන්න පුළුවන්. Pro වලට ජොයින් වෙන්න කියන්නේ නැහැ. ලොකේෂන් එකක් දෙන්නම්. මෙතන ඔයාලගේ resolution bitrate එක format එක හදාගෙන ඔයාලට පාසුවෙන්ම Pro features එක වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. හරි guys, වීඩියෝ එක එක්ස්පෝර්ට් වුණා. දැන් බලමු වීඩියෝ එක. හරි guys, ඔය විදිහට තමයි CapCut Pro features එක free වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කරගන්නේ. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, channel එක subscribe කරගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.